ආයුබෝවන් අද අපි මේ විස්තරාත්මක වැඩසටහනෙන් කතා කරන්න යන්නේ පරිගණක විද්‍යාවේ තියෙන මාරම සිත් ගන්නාසුළු ඒ වගේම අපි හැමෝම දවස ගානේ පාවිච්චි කරන හැබැයි අපිට පේන්න නැති අපූර්ව තාක්ෂණයක් ගැනයි. ඒ තමයි අතත්‍ය මතකය එහෙමත් නැත්නම් virtual memory කියන්නේ. ඇත්තටම කිව්වොත් මේක මෙහෙයුම් පද්ධති ඒ කියන්නේ operating systems වල තියෙන සුපිරිම magic එක අපි දෙද හඳුන්වන්න පුළුවන්. සැබෑ ලෝකයේ නැති ඉඩකඩක් පරිගණකයට මවලා පෙන්නලා කිසිම හිරිවීමක් නැතුව ලොකු මෘදුකාංග වැඩ කරවන්න මේ තාක්ෂණය අපිට උදව් වෙනවා. හරි. ඉතින් අද අපි මොනවා ගැනද මේ විග්‍රහය ඇතුලේ කතා කරන්නේ? මුලින්ම මතකයේ සීමාවන් ගැන කතා කරලා ඊළඟට අතත්‍ය මතකයේ පිහිට page fault එකක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ මතකයේ පිරුණාම එන අර්බුදය සහ අවසාන වශයෙන් මේවා කළමනාකරණය කරන FIFO සහ LRU කියන ඇල්ගොරිතම් ගැන අපි ඉක්මනින්ම බලමු. පළවෙනි මාතෘකාව මතකයේ සීමාවන්. ඇයි අපිට RAM එක කොච්චර තිබුණත් මදි වෙන්නේ? ඕනෑම පරිගණකයක හරි ස්මාර්ට්ෆෝන් එකක හරි හાર્ඩ්වෙයාර් වලට භෞතිකව සීමාවක් තියෙනවනේ. ඉතින් අපිට කොච්චර ලොකු RAM එකක් තිබුණත් අද කාලේ තියෙන දෙවන්ත මෘදුකාංග වලට ඒක කොහොමවත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. පරිගණකයක මොකක් හරි දෙයක් රන් වෙන්න නම් ඒකට අදාළ කේත අනිවාර්යෙන්ම ප්‍රධාන මතකයේ ඒ කියන්නේ RAM එකේ තියෙන්න ඕනනේ. හැබැයි අද තියෙන ලොකු වීඩියෝ එඩිටිං software, games වගේ දේවල් RAM එකේ ධාරිතාවයට වඩා ගොඩක් විශාලයි. එහෙනම් මේවා මතකයේ ඉවර වෙලා crash වෙන්නේ නැතුව run වෙන්නේ කොහොමද? රහස තමයි සම්පූර්ණ software එකේම එකපාරටම පාවිච්චි වෙන්නේ නැති එක. උදාහරණයක් විදිහට error codes එහෙමත් නැත්නම් කලාතුරකින් පාවිච්චි වෙන පහසුකම් හැමතිස්සෙම මතකේ තියාගන්න ඕන වෙන්නේ නැහැ. ඔන්න ඔතනදි තමයි දෙවනි මාතෘකාව එහෙමත් නැත්නම් අතත්‍ය මතකයේ පිහිට අපිට ඕන වෙන්නේ. මේක මෙහියුම් පද්ධතියේ තියෙන විශිෂ්ටතම මායාවක්. භෞතික මතකයේ තියෙන සීමාවන් මගහැරලා තවත් ගොඩක් programs එකවර run කරන්න පුරවන් වටපිටාවක් නිර්මාණය කරන්නේ මෙන්න මේ සංකල්පය හරහායි. මේක කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න අපි මාර සරල උදාහරණයක් ගමු. අපේ භෞතික මතකය ඒ කියන්නේ RAM එක පොඩි පාඩම් කරන මේසයක් විදිහට හිතන්න. හાર્ඩ් ඩිස්ක් එක කියන්නේ දැවැන්ත පුස්තකාලයක් වගේ. මොකක් හරි වැඩසටහනක් කියවද්දී අපිට මේ සම්පූර්ණ පුස්තකාලයම මේසෙ උඩට ගෙන්න බැරනේ. ඒ විනෝඩ කරන්නේ විශාල මතකයක් තියනවා වගේ පෙන්නලා අපිට හරියටම ඕන කරන කොටස් ටික විතරක් ඒ කියන්නේ පොතේ පිටු කීපයක් විතරක් මේසෙට අරගෙන එන එකයි. එතකොට තවත් වැඩ ගොඩකට මේසෙ උඩ ඉඩ ඉතුරු වෙනවා. මේක ප්‍රායෝගිකව කරන්නේ ඩිමාන්ඩ් පේජින් කියන අපූර්ව ක්‍රමවේදය හරහා. මේක හරියට මාරම කම්මැලි වැඩකාරයෙක් වගේ දෙයක්. ඒකට කියන්නේ lazy swapper කියලා. යම්කිසි මෘදුකාංගයක පිටුවක් හරියටම ඕන වෙනකම්ම ඒක කිසිම වෙලාවක ප්‍රධාන මතකයට ගේන්නේ නැහැ. මේ උපක්‍රමය නිසා දෘඩ තැටියෙන් ඒකල හાર્ඩ් එකෙන් මතකයට දත්ත ගෙන්නන වෙලාව ගොඩාක් ඉතුරු වෙනවා. මොකද කියවන පිටුව විතරමයි මේසයට ගේන්නේ. මේ නිසා මෘදුකාංග හරිම වේගෙන් අපිට ප්‍රතිචාර දක්වනවා. හරි. තුන්වෙනි කොටස. පිටු දෝෂයක්. එහෙමත් නැත්නම් page fault එකක් කියන්නේ මොකද්ද? දැන් හිතන්න අපිට වැඩසටහනක් කරගෙන යද්දී ඕන වෙන පිටුවක් අපේ කියවීමේ මේසෙ උඩ, ඒ කියන්නේ භෞතික මතකයේ නැහැ කියලා. අන්න ඒ වගේ වෙලාවකට තමයි අපි page fault එකක් කියලා කියන්නේ. පිටුවක් මතකයේ නැහැ කියලා අඳුරගත්ත ගමන් පරිගණකයේ පියවර කිහිපයක් අනුගමනය කරනවා. මුලින්ම ඔපරේටිං සිස්ටම් එකට සිග්නල් එකක් යනවා. මේකට අපි ට්‍රැප් වීමක් කියලාත් කියනවා. ඊට පස්සේ ධෘගතැටිය පරීක්ෂා කරලා අදාළ පිටුව හොයාගන්නවා. ඊළඟට බලනවා ප්‍රධාන මතකයේ නිදහස් ඉඩක්, ඒ කියන්නේ ෆ්‍රී ෆ්‍රේම් එකක් තියනවාද කියලා. තියෙනවා නම් අර අඩු පිටුව මතකට ගේනවා. අන්තිමට පේජ් ටේබල් එක අප්ඩේට් කරලා නතර වුණ තැන ඉඳන් ආයෙත් වැඩේ පටන් ගන්නවා. මේ පියවර 6 චක්‍රයක් වගේ සිද්ධ වෙන හැටි බැලුවොත් මාරම ලස්සනයි. පියවර 1 දී රෙෆරන්ස් එකක් එනවා. ඒක මතකයේ නැටි නිසා දෙකෙදී OS එකට ට්‍රැප් වෙනවා. ඊතෙන් ඉදලා අර ගබඩාවෙන් පිටුව හොයාගෙන නිදහස් රාමුවකට ගෙනල්ලා පියවර 5 දී වගුව යාවත් කාලීන කරනවා. මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ තත්පරයකින් ඊටමත් කුඩා අංශුවක් ඇතුළතයි. මේර පරිගණකයේ තියෙන වේගවත්ම වගේම නිහඬම මෙහියුමක්. අපිට මේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හතරවෙනි කොටසෙන් අපි කතා කරන්නේ පිටු ප්‍රතිස්ථාපන අර්බුදය ගැන. අපි කලින් කිව්වනේ මේසෙ උඩ නිදහස් ඉඩ, ඒ කියන්නේ ෆ්‍රී ෆ්‍රේම් එකක් තියෙනම න අලුත් පිටුවක් ගෙන්න එක ලේසි කියලා. හැබැයි අපේ මේසෙ සම්පූර්ණයෙන් පිටු වලින් පිරීලා නම් මොකද කරන්නේ? අන්න එතනදී තමයි ඊළඟ ලොකුම ප්‍රශ්නේ එන්නේ. ඉඩක් නැති වුණාම මොකද අපි කරන්නේ? අපිට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා දැනට මතකයේ තියෙන එක පිටුවක් තෝරගෙන ඒක අයින් කරලා අලුත් එකට ඉඩ හදලා දෙන්න. මේ අයින් කරන පිටුවට කියන්නේ victim page එකක් කියලා. මෙතන තියෙන අවුල තමයි මේ අයින් කරන පිටුව මතකයේ තිබුණ වෙලාවේ මොනවා හරි වෙනස්කම් වලට ලක් වෙලා නම් ඒක ආපහු හાર્ඩ් එකට ලියන්න අමතර වෙලාවක් යන එක. ඒ නිසා මේක මාරම ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩක්.
එතකොට කොහොමද අපි තීරණය කරන්නේ මතකයෙන් එළියට විසිකරන හරියටම හරි පිටුව මොකක්ද කියලා? අපේ පස්වෙනි කොටසින් අපි බලන්නේ අන්න ඒකට පාවිච්චි කරන FIFO සහ LRU කියන ඇල්ගොරිතම් දෙක ගැනයි. මේක මාරම ඉන්ට්‍රස්ටිං. මුලින්ම අපි FIFO ඒ කියන්නේ first in first out කියන සරලම ඇල්ගොරිතමය වැඩ කරන හැටි බලමු. මේක හරියට නිකන් පොලිමක් වගේ වැඩක්. මුලින්ම ආපු කෙනාට මුලින් මිඩ ලැබෙනවා. අපිට තියෙන නිදහස් රාමු 3ට 7.1 කියන පිටු අංක පිළිවෙලින් එදුල් වෙනවා. මේ වෙනකන් කිසිම අවුලක් නැහැ. හැබැයි ඊළඟට අලුතෙන් පිටුවක් ඕනේ වුණාම FIFO කරන්නේ මාරම සරල තීරණයක් ගන්න එක. පොලිමේ මුලින්ම ආපු ඒ කියන්නේ වයසින් වැඩිම පිටුව මතකෙන් 9 කරලා දානවා. ඒ පිටුව තව තත්පරයකින් ආයෙත් ඕනි වේද කියන එක මේක කොහොමවත් හිතන්නේ නෑ. නිකම්ම වයස විතරක් බලලා පිටුවක් අයින් කරන එක නිසා මේකෙන් දෝෂ ගොඩක් එන්න පටන් ගන්නවා. මේ දුරදිග බලන්නේ නැති තීරණය නිසා එක page fault එකක් තවත් page faults ගොඩකට කඳුරැල්ලක් වගේ බලපානවා. මෙතනදී මතක කරගන්න මාරම පුදුම හිතෙන දෙයක් තියෙනවා. සාමාන්‍ය මතකේ වැඩි කරාම මේ දෝෂ අඩු වෙන්න එපේ නේද? හැබැයි FIFO පාවිච්චි කරද්දී සමහර වෙලාවට අපි මතකයේ වැඩි කරත් page faults ප්‍රමාණය වැඩි වෙනවා. මේ අපූර්ව සංසිද්ධියට පරිගණක විද්‍යාවේදී කියන්නේ Belides anomaly කියලායි. ඉතින් මේ ප්‍රශ්න මගහැර ගන්න තියෙන හොඳම න්‍යායාත්මක විසඳුම තමයි ප්‍රශස්ත එහෙමත් නැත්නම් ඔප්ටිමල් ඇල්ගොරිතමය. ඒකෙන් කරන්නේ අනාගතයේදී වැඩිම කාලයකට පාවිච්චි වෙන්න නැටි පිටුව හොයලා අයින් කරන එක. හැබැයි ඉතින් කාටද අනාගතය දකින්න පුළුවන්? ඒක නිසා ඒක ප්‍රායෝගික නෑ. ඒ වෙනුවට අපි සාර්ථකව පාවිච්චි කරන්නේ LRU. ඒ කියන්නේ least recently used කියන ක්‍රමය. අනාගතය දකින්න බැරි වුණත් මේකෙන් කරන්නේ අතීතයේ දේවල් වුණ විදිහ බලලා ළඟකදී වැඩිකුරම පාවිච්චි නොවුන පිටුව අයින් කරන එකයි. මේක ගොඩාක් ප්‍රායෝගිකයි. මේක පැහැදිලිවම පේනවා අපි මේ ක්‍රම දෙක සංසන්දනය කරලා බැලුවාම එකම දත්ත ටිකක් පාවිච්චි කරාම න්‍යායාත්මක ඔප්ටිමල් ක්‍රමයෙන් පිටුදෝෂ එන්නේ 9යි. හැබැයි අකාර්යක්ෂව FIFO ක්‍රමයෙන් ඒක 15ක් දක්වා වැඩි වෙනවා. නමුත් අපේ ප්‍රායෝගික LRU ක්‍රමය ඒක 12ක් වගේ හොන්න මට්ටමකට පාලනය කරනවා. අන්න ඒකයි නූතන මෙහෙයුම් පද්ධති ගොඩක්ම අර අකාර්යක්ෂම FIFO වෙනුවට අතීත දත්ත මත පදනම් දෙලා බුද්ධිමත්ව හිතන LRU වගේ ක්‍රම පාවිච්චි කරන්නේ. මේ ඔක්කොම සාරාංශ කරලා බැලුවාම අපිට තේරෙන ලොකුම සත්‍යය තමයි අතත්‍ය මතකය කියන්නේ නිකම් ටෙක්නිකල් ට්‍රික් එකක්වත් න්‍යායක්වත් නෙවෙයි කියන එක. අපි කම්පියුටර් එකේ හරි ෆෝන් එකේ හරි එකපාරට වැඩ ගොඩක් එහෙමත් නැත්නම් মালටි ටාස්කින් කිසිම අවුලක් නැතුව කරන්නේ මේ අදෘශ්‍යමාන මායාව නිසා තමයි. නිකම්මට හිතලා බලන්න අපි මේ විග්‍රහය බලන මේ පොඩි වෙලාව ඇතුළතත් වීඩියෝවේ හිර වෙන්නේ නැතුව ප්ලේ කරන්න අපේ උපාංග ඇතුලේ පසුබිමින් කොච්චරනම් page faults ප්‍රමාණයක් සාර්ථකව කළමනාකරණය වෙන්නේ නැත? ඒක මාරම විස්මිතයි නේද? එහෙනම් මේ ගැන තවදුරටත් හොයලා බලන්න කියලා එකතු වෙලා ඉන්න හැමෝටම ආරාධනා කරන ගමන් අදට අපි මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.